ඔයාට කොහොමද යාළුවා මේ ලෝකයේ තියෙන ප්‍රචණ්ඩම යුද්ධය මොකක්ද කියලා ඔයා දන්නවද? ඒ තමයි ආදරය. ආදරයට වඩා ප්‍රචණ්ඩ යුද්ධයක් තවත් මේ ලෝකයේ නැහැ. තමන්ගේ ආදරය වෙනුවෙන්, තමන්ගේ ආදරණීයයන්ගේ සතුට වෙනුවෙන්, තමන්ගේ පවුලේ සතුට වෙනුවෙන් අපි හැමෝම කරන්නේ යුද්ධයක්. මේ සටනේදී අපි සතුටු වෙනවා. ලෝකයට පේන්නේ නැතිව හැංගිලා අඬනවා. තවත් අයගේ සතුට වෙනුවෙන් අපේ සතුට අපි කැප කරනවා. මේ පොදු ධර්මතාවය කතා කරන මටත් අහගෙන ඉන්න ඔයාටත් උරුමයි යාළුවා. ආදරය කියන මේ ප්‍රචණ්ඩ යුද්ධයට මුහුණ දෙන්නේ අපි විතරක් නෙමෙයි. එක වෙලාවකදී ඉන්ද්‍ර දෙවියන්ටත් මේ ගැටලුවම එනවා. හරි එක්තරා කාලයක බොහොම දරුණු විදිහට සුරාසුරු යුද්ධයක් ඇවිලිලා යනවා. මේ යුද්ධයේ සුරයින්ගේ පැත්තේ ගුරු විදිහට ඉන්නේ බ්‍රහස්පති. අසුරයින්ගේ පැත්තේ ඉන්නවා ශුක්‍රාචාර්ය. මේ යුද්ධේ මේ විදිහට යද්දී අසුරයින්ගේ මොකක් හරි වෙනසක් තියෙනවා කියලා සුරයින්ට තේරුම් යනවා. මොකද මෙයාලා ගහගන්නවා අසුරයොත් මැරිලා වැටෙනවා ඉවරයක් නැහැ. ඒ වුණාට මෙයාලගේ මේ පිරිස් බලය අඩු වෙන්නේ නැහැ. ඒක මොන වෙලාවකදීවත් අඩු වෙන්නේ නැහැ. එන්න වැඩි වෙනවා. යුද්ධ භූමියේ මරණයටපත් වෙන හැම අසුරයෙක්ම ආපහු පණ අරගෙන නැවත ජීවය ලැබලා සටන් කරන්න එනවා. සුරයින්ට මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. අවසානට මෙයාලා මේ විස්මිත හේතුව හොයාගන්නවා. මොකද්ද මේ ගැටලුවට තියෙන උත්තරය කියලා මෙයාලා හොයාගන්නවා. මරණයටපත් වෙන හැම අසුරයෙකුටම ශුක්‍රාචාර්ය යම්කිසි බෙහෙතක් දෙනවා. ඒක තමයි මෘත සංජීවනී බෙහෙත. අපි මේ ගැන මීට කලින් සාකච්ඡා කරලා තියෙනවා. ඔය බෙහෙත හින්දා තමයි හැම අසුරයෙක්ම කොච්චර මරණත් වැඩක් නැහැ. ඉතින් එයාලා ආයෙ පණ අරගෙන ආයෙ ගහ ගන්න වෙනවා. ආයෙ මැරෙනවා. ආයෙ ගිහිල්ලා බෙහෙත් එක බොනවා. ආපහු යුද්ධයට එනවා. ඔය සිද්ධියෙන් පස්සේ සුරයෝ නිකන් හිටියද නෑනේ. එයාලත් මොකක් හරි ගේම් එකක් ගහනවා. එක පැත්තකින් දෙයක් හොයාගත්තා නම් ඉතින් අනිත් පැත්තේ ඉන්න කට්ටියත් ඕකට පිළියමක් අනිවාර්යයෙන්ම හොයා ගන්නවා. සුරයින්ගේ ගුරු වෙලා හිටපු බ්‍රහස්පති ද්‍රෝණගිරි කන්දෙන් අරන් ආපු යම්කිසි ඖෂධයකින් නැත්තම් පැලෑටියකින් සුරයින්ට බෙහෙත් කරනවා. මෙයාලත් ඔතනදී කොහොම හරි ආපහු අමරණීයත්වය ලබලා යුද්ධ කරන්න එනවා. කොහොම හරි අවසානයේට මේ යුද්ධයෙන් සුරයෝ ජයග්‍රහණය කරනවා. ඒ ජයග්‍රහණය එක්ක ඉන්ද්‍ර දෙවියන්ට මොකද වෙන්නේ? එයාගේ අහංකාරයත් ජයග්‍රහණය එක්කම වර්ධනය වෙනවා. මෙයා කල්පනා කරනවා අපි තනියමනේ ජයග්‍රහණය කරේ. ඒ හින්දා අපිට මේ ගුරු කෙනෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. ගුරු කෙනෙක් මොකටද අපිට? අපි තනියම තමයි මේ ගේම් එක ජයග්‍රහණය කරේ. දෙවියන්ට ගුරු වෙන්න ඕන දෙවියන්මයි. ආය අමුතුවෙන් අපිට ගුරු කෙනෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔහොම කල්පනා කරපු ඉන්ද්‍ර දෙවියෝ මුලාමතක වුණු ඉන්ද්‍ර දෙවියෝ ඇතුළු පිරිස බ්‍රහස්පතිට එයාගේ නිසි තැන දෙන්නේ නැහැ. ගෞරව කරන්නේ නැහැ. එයාව ගණන් ගන්නේ නැහැ. ඔහොම වෙද්දී ඒක ඕනෑම කෙනෙකුට තේරෙනවනේ යාළුවා. Tamanට අවශ්‍ය නිසි පිළිගැනීම තැන නැත්තං ඒ ගරුත්වය ලැබෙන්නේ නැත්තං ඒක ඒ අදාළ පුද්ගලයාට අනිවාර්යයෙන්ම දැනෙනවා, තේරුම් යනවා. මේ වගේ වෙලාවක මොකද්ද කරන්න ඕන දේ? නිශ්ශබ්දවම නිහඬවම එතනින් අයින් වෙලා යන එක තමයි හොඳම උත්තරය. බ්‍රහස්පති දිව්‍ය කරන්නේත් ඒ දේම තමයි. මෙයා දිව්‍ය ලෝකයෙන් පිටත් වෙලා බොහොම පාළු හුදකලා තැනකට ගිහින් භාවනානුයෝගීව ජීවත් වෙන්න පටන් ගන්නවා. හොඳට මතක තියාගන්න මගේ ආදරණීය මිත්‍රයා, Tamanට කලින් තිබුණු වටිනාකම පිළිගැනීම ගෞරවය නැති වුණොත් එහෙම ආයේ නැවත පස්සපාරේ ගිහින් ඒක ඉල්ලන්න ලෑස්ති වෙන්න එපා. නිශ්ශබ්දව මෙතනින් පිටත් වෙලා ඔයාගේ ගමන ඔයා යන්න. බ්‍රහස්පති දෙවියන්ගේ මේ නික්ම යාමෙන් පස්සේ ස්වර්ගයේ නැත්තම් දිව්‍ය ලෝකයේ දෙවියන්ට ගුරු කියන තනතුර හිස් වෙනවා. ওই විදිහට ඉතින් දීර්ඝ කාලයක් ඉන්න බෑනේ. ඕක එතකොට මේ ප්‍රධාන දේවරුන්ට පවා මේක චෙක් වෙනවනේ. බ්‍රහ්ම දෙවියන්ට, විෂ්ණු දෙවියන්ට, ශිව දෙවියන්ට ඔය කියන දේවරුන්ට මේක චෙක් වෙනවා. ගුරු කෙනෙක් නැතුව කොහොමත් මේක දුවන්න බෑනේ. කොහොම හරි ඉන්ද්‍ර දෙවියෝ අවසානයේට මේ ප්‍රශ්නයට උත්තරයක් හොයා ගන්නවා. ත්වෂ්ටා කියන දෙවියන්ගේ පුත්‍රයා වෙලා හිටපු විශ්වරූප ඍෂිවරයාව මෙයා දෙවියන්ට ගුරු විදිහට පත් කරනවා. මෙයා දෙවියන්ට පක්ෂපාතී වගේ හිටියට කවුද විශ්වරූප ඍෂිවරයා අසුරයින්ට තමයි හොරෙන් උදව් කරන්නේ. මොකද මෙයාගේ අම්මා අසුර කාන්තාවක්. ඔය හේතුව හින්දා මේ ඍෂිවරයා රහසේම හොරෙන් රාජද්‍රෝහී විදියට, දේශද්‍රෝහී විදියට අසුරයින්ට උදව් කරනවා. අවසානයේ මේ කතාව ඉන්ද්‍ර දෙවියෝ දැනගන්නවා. මෙයා ඇවිල්ලා මොකද කරන්නේ? මෙයා එක අසිපත් පහරකින් විශ්වරූප ඍෂිවරයාව ඝාතනය කරනවා. මොකද පාවා දීම, රාජද්‍රෝහීත්වය සහ වංචා කිරීම කියන චෝදනා මත තමයි ඉන්ද්‍ර දෙවියෝ ඇවිල්ලා මේ ඍෂිවරයාව ඝාතනය කරන්නේ. මෙතන තව එක දෙයක් ඔයාලට කියන්න ඕන. දැන් විශ්වරූප ඍෂිවරයා කියන්නේ බ්‍රාහ්මණයෙක්නේ. එතකොට ඉන්ද්‍ර දෙවියෝ ඇවිල්ලා බ්‍රාහ්මණයෙක් වනේ මේ ඝාතනය කරේ. බ්‍රාහ්මණයෙක් ඝාතනය කරන එකට කියන්නේ බ්‍රහ්ම හත්‍ය කියලා. ඕක මහා විශාල පාපයක් මේ හින්දුන් කියන විදිහට. ඒ පාපයත්
ඉන්ද්‍ර දෙවියන්ට ලැබෙනවා. එයා ඊට පස්සේ මොකද කරන්නේ? එයා ඔය පාපය ස්ථාන 3කට බෙදා හරිනවා. ඒ ස්ථාන 3 තමයි පොළව, ජලය සහ ස්ත්‍රීන්. ඒ බෙදාහරපු පාපයේ ප්‍රතිඵලයක් විදිහට තමයි පොළොවේ කාන්තාර නිර්මාණය වෙන්නේ, ජලයේ පෙන නිර්මාණය වෙන්නේ සහ ස්ත්‍රීන්ගේ මාසික චක්‍රය නිර්මාණය වෙන්නේ. හරි, තමන්ගේ එකම පුතා මරණයට පත් වුණා කියලා දැනගත්තට පස්සේ ත්වෂ්ටා දෙවියෝ එයාට කේන්තිය ඉහවහා යනවා. දරා ගන්න බැරි ශෝකයක් දුකක් හිතේ ඇවිල්ලා වෙලා ගන්නවා. මෙයා ඉන්ද්‍ර දෙවියන් එක්ක ලොකු වෛරයක් බැඳ ගන්නවා. ඉන්ද්‍ර දෙවියන් පෙන්වන්න බෑ මෙයාට. මම කොහොම හරි උඹෙන් පලි ගන්නවා. අන්න ඒ වගේ සිතුවිල්ලකින් තමයි මේ ත්වෂ්ටා දෙවියෝ ක්‍රියා කරන්නේ ඊට පස්සේ. මෙයා මොකද කරන්නේ? මෙයා ඊට පස්සේ අභිචාරී යාගයක්. ඒ කියන්නේ මේ සෝබාදහම් යාන්ත්‍රණයට ප්‍රතිවිරුද්ධ හානිකර යාගයක් ලෑස්ති කරනවා. කාගෙන් පලි ගන්නද? ඉන්ද්‍ර දෙවියන්ගෙන් පලි ගන්න. දැන් කවුරු හරි කෙනෙක් යාගයක් කරගෙන යද්දී ඔය යාගයේ බල පිහිටන්න මන්ත්‍ර උච්චාරණය කරන්න බෑ, නැත්තම් මන්ත්‍ර ජප කරන්න බෑ. අපි කියන භාෂාවෙන් කියනවනම් ත්වෂ්ටා දෙවියෝ මොකද කරන්නේ? මෙයත් ඔතෙන්ට වෙලා ඉඳගෙන බොහොම භයානක මන්ත්‍ර තමයි ජප කරගෙන යන්නේ. මෙයාගේ එකම අරමුණ ඉන්ද්‍ර දෙවියන්ගෙන් පලි ගන්න එක. මෙයා ඔතන ජප කරන මන්ත්‍රයක තේරුම වෙන්නේ ඉන්ද්‍රගේ සතුරන් වර්ධනය වේවා කියන එක. ඒ වුණාට මෙයාගේ තිබිච්ච කලබලයට ඔය මන්ත්‍රයේ උච්චාරණය වර්ධිනවා. ඉන්ද්‍රව මරණ සතුරා කියන වචනය වෙනුවට මේ ත්වෂ්ටා දෙවියන්ට කියවෙන්නේ ඉන්ද්‍ර සතුරා වන තැනැත්තා කියන වචනය. කොහොම හරි මේ වැරදීමත් එක්ක, වැරදි උච්චාරණයත් එක්කම යාගගින්නෙන් මහ භයානක අද්භූත පුරුෂයෙක් පහළ වෙනවා, නිර්මාණය වෙනවා, උප්පත්තිය ලබනවා. එයා තමයි රුද්‍රාසුර. ඇයි මෙයා මේ විදිහට ගින්නෙන් ඉපදුනේ? ඒකටත් කතාවක් තියෙනවා. එක්තරා කාලයක ශූරසේන කියන රාජ්‍ය පාලනය කරන්නේ චිත්‍රකේතු කියන රජතුමා. මෙයා බොහොම දැහැමින් සෙමෙන් සතර සංග්‍රහ වස්තුවෙන් සහ දස රාජ ධර්මයෙන් මෙයාගේ රාජ්‍ය පාලනය කරනවා. මේ රජතුමාට බිසෝවරු ගොඩක් හිටිය අන්තපුරේ. ඒ උනාට බිසෝවරු ඉතින් මොනතරම් ප්‍රමාණයක් හිටියත් රජතුමාට පොඩි ප්‍රශ්නයක් තිබුණා. පොඩි නෙමෙයි, ලොකු ප්‍රශ්නයක්. මේ රජතුමාට දාව මෙයාගේ පරම්පරාව ඉස්සරහට අරගෙන යන්න කිසිම දරු සම්පතක් මෙයාට හිටියේ නෑ. ඔය කියන ප්‍රශ්නයෙන් ගැටලුවෙන් රජතුමා හැමදාම පීඩා වින්දා, දුක් වින්දා, කල්පනා කළා, මානසික පීඩනයන් වලට ලක් වුණා. චිත්‍රකේතු රජතුමාගේ ප්‍රධාන බිරිඳ නැත්තම් අග්‍රමහේසිකාව තමයි කෘත්‍යදුතී බිසව කියන්නේ. දරුවන් නැති මේ ප්‍රශ්නය හින්දා රජතුමයි අග්‍රමහේසිකාවයි දෙන්නා බොහොම ශෝකයෙන් එයාලගේ කාලය ගත කරනවා. කරන කියන දෙයක් හරියට කරන්න හිතෙන්නේ නෑ. වැඩක් කරන්න හිතෙන්නේ නැහැ. කන කෑම ටිකක් ඇඟට අල්ලන්නේ නැහැ. බලාගත්තට බලාගෙන දෙන්න කල්පනා කරනවා. ඔය වගේ බොහොම කටුක ශෝකී ජීවිතයක් තමයි මේ දෙන්න ගත කළේ. ඔය විදිහට කාලය ගත වෙලා යද්දී එක දවසක් අංගිරස් ඍෂිවරයා එනවා මේ මාලිගාවට. එයා ආවට පස්සේ මේ කතන්දරය දැනගන රජතුමා ඉන්නේ මේ හොඳ මානසිකත්වයෙන් නෙමෙයි. මෙයා ලොකු පීඩනයක ඉන්නේ. දේවියන් වහන්සේලා, බිසවුන් වහන්සේලාත් ඉන්නේ යන්නේ මේ විදිහට. ඊට පස්සේ මේ අංගිරස් ඍෂිවරයා රජතුමාටයි එයාගේ අග්‍රමහේසිකාවටයි ආශිර්වාද කරනවා. ඔබේ බලාපොරොත්තු ඉටු වේවා, ඔබේ සිතැඟි ඉටු වේවා, ඔබට වාසනාවන්ත පුත් කුමරෙක් උප්පත්තිය ලබත්වා කියලා අංගිරස් ඍෂිවරයා ආශිර්වාද කරනවා. මේ ආශිර්වාදයෙන් ටික කාලයකට පස්සේ රජතුමාටයි එයාගේ බිසවටයි දාව බොහොම ලස්සන වාසනාවන්ත පුත් කුමාරයෙක් උප්පත්තිය ලබනවා. ඒ උනාට ඔයා දන්නවා ඇති මේ හැම කතාවකම ශෝකාන්තයක් තියෙනවා. රජතුමාගේ අග්‍රමහේසිකාවට දරුවෙක් ඉපදුනා, පුත්‍ර රත්නයක් ඉපදුනා කියලා අනිත් බිසෝවරු ටික හිටියේ හරි කේන්තියෙන්, ඊරිසියාවෙන්. එයාලා මොකද කරන්නේ? එයාලා මේ අහස පොළව නොහොලනා අපරාධයක්, අහස පොළොවටවත් දරා ගන්න බැරි අපරාධයක් කරනවා. අර අලුත් ඉපදිච්ච කිරි කැටියාට වස දීලා ඝාතනය කරනවා. රජතුමා බොහොම අමාරුවෙන් දිනාගත්ත ඒ සම්පත අවාසනාවන්ත විදිහට මිලින වෙලා යනවා. එයාට හැම දෙම එපා වෙනවා. කියාගන්න බැරි, දරාගන්න බැරි, කාටවත් කියන්න බැරි මහ විශාල ශෝකයකින් මෙයාගේ හදවත වෙලා ගන්නවා. මොකද ආදරණීයයන් අහිමි කරගන්න අපි හැමෝම බයයි, ඒ වගේම අකමැති. කොහොම හරි දෛවයේ සරදමකට වගේ මේ වෙලාවේ අංගිරස් ඍෂිවරයයි නාරද ඍෂිවරයයි දෙන්නත් මේ රජතුමාගේ මාලිගාවට එනවා. එයාලා ඇවිල්ලා බලද්දි මේ සම්පූර්ණ කතාව, සම්පූර්ණ ටෙලි ඩ්‍රාමා එකක් මෙයාලා දැනගන්නවා. මෙන්න මෙහෙම දෙයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඒ දෙන්න ඊට පස්සේ මොකද කරන්නේ? බොහොම බලවත් දෙන්නෙක් නේ. ඉතින් එයාලා අර මරණයටපත් වෙච්ච ලදරුවාගේ ආත්මය නැවත අරගෙන ඇවිල්ලා මේ ශරීරයට ඇතුල් කරන්න සූදානම් වෙනවා. කොහොම හරි මෙයාලා ඒ අදාළ විදි ටික කරලා ඉවර වෙලා ඒ ආත්මය
ශරීරය ආසන්නයට ගෙන්නනවා. මේ වෙලාවේ තවත් කවුරුත් නොහිතපු දෙයක් සිද්ධ වෙනවා. දැන් ආත්මය ඇවිල්ලා ඉන්නේ. ඒ ආත්මය අහනවා මේ ඍෂිවරු දෙන්නගෙන් මම බොහෝ ජන්මවලදී බොහෝ දෙමව්පියන්ගේ පුත්‍රයා වී සිටියෙමි. දැන් මා කාගේ පුත්‍රයා විය යුතුද කියලා ආත්මය තමයි අහන්නේ ඍෂිවරු දෙන්නගෙන්. ඔය කතාව ඇහෙනවා චිත්‍රකේතු රජතුමාටත්. එයා එකපාරම කල්පනා කරනවා. එයාට හිතෙනවා එහෙම කතාවක්ද මෙතන තියෙන්නේ. මේ මගේ පුතා විතරක් නෙමෙයිද? ඔන්න ඔය විදිහට රජතුමා එකපාරම කල්පනා කරනවා දෙයියනේ දැන් මේ එහෙම කතාවක්ද දැන් මේ තියෙන්නේ මෙතන මේ මං හිතුවේ මගේ පුතා විතරයි කියලානේ. මෙයා බලද්දි මේ අනන්ත ගානක් දෙමව්පියන්ගේ දරුවෝ වෙලා ඉපදිලා තියෙනවද? රජතුමාට මේ සංසාර ස්වභාවය තේරුම් යනවා. සත්වයින් ඉපදෙමින් මැරෙමින් නොනවති කර්ම රැස් කරමින් යන මේ ගමනක නිරත වෙනවා කියලා රජතුමා තේරුම් ගන්නවා. ඊට පස්සේ නාරද ඍෂිවරයා මේ චිත්‍රකේතු රජතුමාට ආත්ම ඥානය සහ විෂ්ණු භක්තිය පිළිබඳ උගන්වනවා කියලා දෙනවා. ඔය ඉගැන්වීම් වල ප්‍රතිඵලයක් විදිහට රජතුමා අවසානයේ බොහොම ගැඹුරු භාවනා ක්‍රම පවා ඉගෙන ගන්නවා. මෙයාගේ ආධ්‍යාත්මය සෑහෙන මට්ටමකට දියුණු කර ගන්නවා. මෙයාට දැන් අහසින් පවා ගමන් කිරීමේ බලයක් තියෙනවා. ඒ වුණාට එක දවසක් මේ රජතුමා ලොකු මුට්ටියක් පෙරලා ගන්නවා. දවසක් චිත්‍රකේතු රජතුමා කෛලාශ කූටය ළඟින් ඔය ආසන්නයෙන් ඉතින් අහසින් ගමනක් යනවා. මේ පේන මානේ හොඳද යන ගමන් දැන් කෛලාශ කූටෙත් පේනවා එහා පැත්තේ. ඔයා දන්නවා ඉතින් කෛලාශය කියන්නේ ශිව පාර්වතී කියන දෙන්නගේ වාසභූමියනේ. ඔතන තමයි ඉතින් ඒ දෙන්න බොහොම සාමයෙන් සමගියෙන් සතුටින් පෞල් ජීවිතයක් ගත කරගෙන වාසය කරන්නේ. දැන් චිත්‍රකේතු රජතුමා අහසින් යනවා. මේ පැත්තේ කෛලාශ කූටේ ශිව පාර්වතී කියන දෙන්නත් ඉන්නවා. ග්‍රන්ථවල තියෙන්නේ ඔතන දැන් පාර්වතී දේවිය ශිව දෙවියන්ගේ තුරුලට වෙලා ඔඩොක්කට වෙලා එහෙම නැත්නම් උකුලට වෙලා බොහොම ආදර බර විදිහට බස් තෙපලමින් හිටියා කියලා තමයි තියෙන්නේ. ඕක ඉතින් දැන් මේ පැත්තෙන් මෙයා යන ගමන් දකිනවා. දැක්කට පස්සේ ඔය දන්නවනේ ඉතින් අපේ අර ජන්ම ගතියක් තියෙනවනේ හරි අමුතුම චිත්‍රකේතු රජතුමා ඕක දැක්කට පස්සේ මෙයාගේ කටකොනකින් අමුතු හිනහාවක් යනවා. දැන් පාර්වතී දේවිය මේ පැත්තේ ශිව දෙවියන්ගේ උකුලට වෙලානේ ඉන්නේ. චිත්‍රකේතු රජතුමා අර පැත්තේ යනවා. මෙයා කටකොනින් හිනහ වෙනවා. හිනහ වෙද්දිම පාර්වතී දේවිය මේ පැත්තේ ඉඳලා අහස දිහා බලේ දන්න එක්කෙනෙක් යනවා අහස දිගේ. උඩින් යනවා. ඒ යද්දි මේ අමුතු විදිහට නිකන් නෝන්ජල් හිනහවක් දාගෙන තමයි යන්නේ. ඕක දැකලා පාර්වතී දේවියට කේන්ති යනවා. එක්කෝ ඉතින් දැන් අර රජතුමා දැක්කත් නොදැක්කා වගේ යන්න ඕනේද? එහෙමත් නැහැ. ඉතින් මෙයා දැන් බලලා හිනහ වෙලා තව ඒක දිහා බලාගෙනත් ඉන්නවා. එහෙම ඉතින් ලොකු ප්‍රශ්නනේ ඉතින් ඕවා. දැන් පාර්වතී දේවිය ඉතින් සිහින ලෝකයෙන් බිමට වැටුණානේ. වැටුණාට පස්සේ එයාට ඉතින් කේන්ති මෙයා මොකද කරන්නේ ඊට පස්සේ චිත්‍රකේතු රජතුමාට ශාප කරනවා. ඔබ අවඥාවෙන් සිනාසුන නිසා ඊළඟ ජන්මයේ අසුර යෝනියක උපත ලබාවි. ඔන්න ඔහොම කියලා තමයි පාර්වතී දේවිය රජතුමාට ශාප කරන්නේ. ඉතින් හරිනේ හම්බෙච්ච ටොපිය. අනිත් එක ඉතින් ඔය වගේ තැන්වලදී මේ පුරුෂ පාර්ශවයට වඩා කාන්තා පාර්ශවය කොහොමත් කලබල වෙනවා වැඩිනේ. ශිව දෙවියෝ මීක් කියන වචනයක් කිව්වේ නැහැ හොඳේ. පාර්වතී දේවිය තමයි ඔය කඩාගෙන එකට පැන්නේ. කොහොම හරි චිත්‍රකේතු රජතුමා මේ ශාපය පිළිගත්තා. මෙයා දැනගෙන හිටියා මේ හැම දෙයක්ම තමා විසින් පෙර භවයන් වලදී කරන ලද කර්මයන් වල ප්‍රතිඵලයක් කියලා. මම අනිවාර්යෙන්ම මේ බාධකය හරහා ගමන් කළ යුතුයමයි කියලා රජතුමා දැනගෙන හිටියා. අන්න ඒ චිත්‍රකේතු රජතුමා තමයි ත්වෂ්ටා දෙවියන්ගේ මේ අභිචාරී යාගයේ ප්‍රතිඵලයක් විදිහට යාගගින්නෙන් වෘත්‍රාසුර විදිහට උප්පත්තිය ලබන්නේ. වෘත්‍ර කියන්නේ ආවරණය කරන්නා කියන එක. මෙයා යාගගින්නෙන් නිර්මාණය වුණාට පස්සේ ශරීර ප්‍රමාණය එන්නෙන්නම විශාල වෙන්න පටන් ගත්තා. හරියට මේ මහා විශාල කන්දක් වගේ තමයි මෙයා විශාල වුණා කියලා කියන්නේ. මෙයාගේ පෙනුම පවා භයානක වුණා. ඕක විස්තර කරලා තියෙන්නේ මෙහෙම. තඹ පැහැති හිසකෙස් සහ රැවුල් මධ්‍යාහ්න සූර්යා මෙන් බබලෙන ඇස් යටිහන පොළවේත් උඩුහන අහසේ තබා සමස්ත විශ්වයම ගිල ගැනීමට සූදානම් වන ආකාරයෙන් දිස්වීය. ඔහොම තමයි ග්‍රන්ථවල මේ වෘත්‍රාසුරගේ පෙනුම විස්තර කරලා තියෙන්නේ. අර දෙවියන්ගේ යාගය හින්දා කොහොම හරි මේ අසුරයාට භයානක මායා බලයකුත් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි. කලින් ආත්මයේ හිටපු චිත්‍රකේතු රජතුමාගේ බුද්ධි මහිමය ඒ විදිහටම මෙයාට ලැබෙනවා. පිහිටනවා. අවසානයේට වෘත්‍රාසුර මොකද කරන්නේ? අනිත් හැම අසුරයෙක් වගේම මෙයා බලයෙන් ඉදිමෙනවා, අහංකාර වෙනවා. හොඳ බුද්ධියක් තිබුණත් මෙයාට නිවැරදි මාර්ගය තෝරගන්න බැරි වෙනවා. මොකද කර්මය මූලික වෙලා ඒ කර්මය බලවත් වෙලා ඉවරයි. මෙයා ඊට පස්සේ සමස්ත ජල මාර්ග හැම දෙයක්ම අවහිර කරනවා, වහනවා, බාධා කරනවා. මිනිස්සුන්ට වතුර දෙන්නේ නැහැ. හැම ගංගාවක්ම වහනවා.
මොකද වතුර කියන්නේ මූලික මිනිස් අවශ්‍යතාවයක්. වතුර නැතුව මුළු ලෝකයම අසරණ වෙනවා. වගාවන් හැම දෙයක්ම විනාශ වෙලා මිනිස්සු මෙරි මෙරි ඉපදෙනවා. මෙරි මෙරි ජීවත් වෙනවා මේ වෙලාවේ. ඔන්න ওই වෙලාවේ තමයි දිව්‍ය ලෝකයට අධිපති වෙලා ඉන්න ඉන්ද්‍ර දෙවියෝ මේ වෘත්‍රාසුරට විරුද්ධව යුද්ධ කරන්න එන්නේ. දෙවිවරු වෙලා ඉතින් එයාලගේ තියෙන හැම ආයුධයක්ම හැම දෙයක්ම භාවිතා කරනවා මේ අසුරයන් විරුද්ධව. ඒත් කරන්න දෙයක් නැහැ. වෘත්‍රාසුරගේ පැත්තේ ඉන්න හමුදාවේ අසුර හමුදාවේ බලය වැඩි. මෙයාලගේ පහර දීම කොයිතරම් බලවත්ද කියලා කියනවා නම් අවසානයේට මෙයාලා ස්වර්ගය පවා යටත් කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දෙවිවරු දුවගෙන යන්නේ කෙලින්ම වෛකුණ්ඨයට. ගිහින් බලද්දී ඉන්නවා විෂ්ණු දෙවියෝ දැහැනට සමවැදිලා. මෙයාලා දුවගෙන ගිහිල්ලා ඒ යන වේගයෙන්ම මූණ දීපු ගැටලුව විෂ්ණු දෙවියන්ට කියනවා ස්වාමීනි මේක අපිට කරන්න බෑ. මේක අල්ලගෙන ඉන්න බෑ මේ වෘත්‍රාසුර කියන දරුණු පාලකයාගේ පාලනය යටතේ අපිට තවත් පීඩිතව ජීවත් වෙන්න බෑ. සම්පූර්ණ කතාව දෙවිවරු විෂ්ණු දෙවියන්ට කියනවා. විෂ්ණු දෙවිය මොකද කරන්නේ? එයා බොහොම සාවධානව මේ කතාව අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා මෙයා දෙවිවරුන්ට විසඳුමක් දෙනවා නැත්තම් උත්තරයක් දෙනවා. වෘත්‍රාසුර පරාද කිරීමට තියෙන්නේ එකම එක මාර්ගයක් විතරයි. වේදනාවෙන් වුණත් අපට ඒ මාර්ගය තෝරගන්න වෙනවා. වෘත්‍රාසුර පරාද කරන්න පුළුවන්, විනාශ කරන්න පුළුවන් දදීච් ඍෂිවරයාගේ අස්ති වලින් නිර්මාණය කළ ආයුධයකින් විතරයි. විෂ්ණු දෙවියෝ කියපු මේ විසඳුම නැත්තම් ගැටලුවට උත්තරය අහලා දෙවිවරු කම්පා වෙනවා, කලබල වෙනවා, පුදුම වෙනවා. හිතන්නකෝ ඉතින් ආයුධයක් නිර්මාණය කරන්න තමන්ගේ අස්ති දෙන්නේ කවුද? අවසානයේට ඉන්ද්‍ර දෙවියන් ඇතුළු ඒ දේව පිරිස, දේව සමූහයා එනවා දදීච් ඍෂිවරයා භාවනානුයෝගීව වැඩ ඉදපු නැත්තම් වාසය කරපු ඒ ආශ්‍රමයට. ඇවිල්ලා මෙයාලා සම්පූර්ණ කතාවම කියනවා ඍෂිවරයාට. මෙයා දැන් S2 වහගෙන දැහැනට සමවැදිලා වගේ නිකන් භාවනා කරගෙන ඉන්නේ. ඒ වුණාට අර කියන කතාව මෙයාට ඇහෙනවා. ඊට පස්සේ ඍෂිවරයා මොකද කරන්නේ? මෙයාගේ ඇස් විවර කරලා ඉදිරියෙන් හිටපු දේව සමූහයා දිහා බලනවා. ටික වෙලාවක් බලාගෙන ඉඳලා මේ ඍෂිවරයා හිනහ වෙනවා. හිනහ වෙලා කියනවා මෙන්න මෙහෙම දවසක අපට මේ ශරීරය අත්හැරලා යන්න වෙනවා. එය පොළොවට පස් වේවි. නමුත් මගේ අස්ති දෙවිවරුන්ට ප්‍රයෝජනවත් වේ නම් එයින් මේ සමස්ත විශ්වයම බේරා ගන්න පුළුවන් නම් ඊටත් වඩා ධර්මයක් තියනවද? ඔය කතාව අහලා දෙවිවරු පුදුම වෙනවා. ඉන්ද්‍ර දෙවියන්ගේ ඇස්වල කඳුළු පිරෙනවා. එයා මොකක් හරි මේ ඍෂිවරයා දිහා බලාගෙන කියන්න හදද්දී ඍෂිවරයා මේ මත උස්සලා ඒ කතාව නතර කරනවා. ආපහු මේ ඍෂිවරයා කියනවා මේ ශරීරය ඊශ්වර ලබා දුන් දෙයක්. ඉතින් ඔහුම ආපහු ලබා ගත්තා වේ කියලා. ඊට පස්සේ මේ ඍෂිවරයා මොකද කරන්නේ? මෙයාගේ ආදරණීය බිරිඳ, දරුවෝ, එයාගේ ගෝලයෝ ඔය කියන හැමෝටම එන්න කියනවා මෙයා ළඟට. ඇවිල්ලා එයාලත් එක්ක බොහොම සුහද සතුටු සාකච්ඡාවක නිරත වෙනවා. ටික වෙලාවක් මේ සාකච්ඡාව ගියාට පස්සේ ඍෂිවරයා ඒ හැමෝටම අවසන් වතාවට සමුදෙනවා. ඊට පස්සේ මේ ඍෂිවරයා එයාගේ අදිෂ්ඨානයෙන් සහ යෝගී බලයෙන් Tamanගේ ප්‍රාණය නතර කරනවා, ප්‍රාණවායුව පිට කරනවා. එහෙමත් නැත්නම් අපි හැමෝම දන්න විදිහට මරණයටපත් වෙනවා. මේ ඍෂිවරයා මරණයටපත් වෙලා ටික වෙලාවක් ගියාට පස්සේ එතන ඉතිරි වෙලා තිබුණේ එයාගේ අස්ති කොටස් ටික විතරයි. දෙවිවරු මේ අස්ති කොටස් ටික ඊට පස්සේ බොහොම දුකින්, ශෝකයෙන්, වේදනාවෙන් එකතු කරලා ගිහිල්ලා දෙන්නේ කාටද? දෙවියන්ගේ දිව්‍ය නිර්මාණ ශිල්පියා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට. එයා ඊට පස්සේ ඔය අස්ති වලින් චමත්කාර ජනක දිව්‍ය ආයුධයක් නිර්මාණය කරනවා. ඒ ආයුධය තමයි වජ්‍රායුධය. ඉන්ද්‍ර දෙවියෝ මේ ආයුධය අතට අරගෙන බලනවා, පරීක්ෂා කරලා බලනවා. ඒ බලද්දී මෙයාගේ අත් දෙක වෙවුලන්නේ නැහැ. ඒ වුණාට හදවත වේගයෙන් ගැහෙන්න පටන් ගන්නවා. මොකද ඉන්ද්‍ර දෙවියෝ දැනගෙන හිටියා මේ සාමාන්‍ය ආයුධයක් නෙමෙයි. එක්තරා කාලයක මේ මිහිමත ජීවත් වෙලා හිටපු ඍෂිවරයෙකුගේ හුස්ම කියලා. මේ ආයුධයෙන් සන්නද්ධ වෙලා ඉන්ද්‍ර දෙවියෝ ආපහු එයාගේ හමුදාව ප්‍රතිසංවිධානය කරගෙන වජරාසුරට විරුද්ධව යුද්ධ කරන්න එනවා. ඔය යුද්ධය ඇවිලලා යන්නේ නර්මදා නදියේ අසබඩ කියලා තමයි ග්‍රන්ථවල සඳහන් වෙන්නේ. ග්‍රන්ථවල තියෙන විදිහට මේ යුද්ධය බොහොම භයානක සටනක්. වජරාසුරගේ ගර්ජනාවෙන් මුළු අහසම දෙදරලා යනවා. එයාගේ හුස්ම හරියට කුණාටු වගේ. ඔය සටන ඔහොම යද්දි ටික වෙලාවක් ගියාට පස්සේ
ඉන්ද්‍ර දෙවියෝ මොකද කරන්නේ? එකපාරම අහසට නැගලා එයාගේ තියෙන වජිරායුධයෙන් මාරක පහරක් ගහනවා කාටද? වජිරාසුරට. ඒ පහර කියන්නේ මෙයාගේ සම්පූර්ණ බලය යොදලානේ දැන් ওই පහර දීම කරන්නේ. මේ පහර අවකාශය හරහා සරල රේඛාවක් වගේ ඇදිලා ගියා කියලා තමයි ග්‍රන්ථවල තියෙන්නේ. ඔය පහර ගිහිල්ලා වදින්නේ වජිරාසුරගේ පපුවේ. ඒ බලවත්කම නිසාම මේ ප්‍රහාරයේ තිබුණු දරුණු බව හින්දාම වජිරාසුර නර්මදා ගම් යුරේ මැරිලා වැටෙනවා. නැත්තම් විනාශ වෙලා යනවා. අසුර හමුදාව සම්පූර්ණයෙන්ම පරාද වෙනවා. දෙවිවරු ඊට පස්සේ මොකද කරන්නේ? අර වහලා තිබුණු ජල මාර්ග හැම දෙයක්ම ආපහු විවෘත කරනවා. ගංගා දිගේ ජලය නිදහසේ පහළට ගලාගෙන යනවා. ටික වෙලාවක් ඇද්දි සමස්ත පෘථුවියම කොළ පාටට හැරෙනවා. මේ යුද්ධය දිනුවට පස්සේ දෙවිවරු ප්‍රීති ഘോഷා නගනවා, ඔල්වරසන් දෙනවා, අප්පුඩි ගහනවා, එකිනෙකාව වැළඳගෙන සතුට ප්‍රකාශ කරනවා, පාටි දානවා, ඩාන්ස් දානවා. ඒ වුණත් ඔතන හිටපු ඉන්ද්‍ර දෙවියෝ විතරක් hina උනේ නෑ, සතුටුුනේ නෑ. එයා හිස් බැල්මෙන් අහස දිහා බලාගෙන හිටියා. ඊට පස්සේ එයාටම කියා ගන්නවා මේ ජයග්‍රහණය මගේ ජයග්‍රහණයක් නෙමෙයි. මේ දදීච් ඍෂිවරයාගේ ජයග්‍රහණයයි කියලා. වජිරායුධය කියන්නේ නිකන් දිව්‍ය ආයුධයක් නෙමෙයි. ඒක උතුම් වූ පරිත්‍යාගයක නිර්මාණයක්. ඉල්ලීමකින් තොරවම සියල්ල ලබා දීපු මිනිස්සෙකුගේ කතාවක්. එහෙම තමයි අපේ ජීවිතයේ සමහර අවස්ථාවලදී අපට අපේ සතුට තවත් කෙනෙකුගේ සතුට වෙනුවෙන් කැප කරන්න වෙනවා. ඒ වගේ උතුම් මිනිස්සු අපි නොදන්න ඈත අතීතයේ ඉඳලා මේ මොහොත වෙනකන් ජීවත් වෙනවා. ඔවුන් අනාගතයේදීත් පහළ වේවි. හරි, අහල්යාගේ කතාව. මේක තමයි ඉන්ද්‍ර දෙවියන්ගේ කතාවේ තියෙන ජීවිත කතාවේ තියෙන අඳුරුම ස්ටෝරිය. මේ ගැන අපි පංචකන්‍යාවන්ගේ වැඩසටහනේදීත් කතා කළා මට මතක විදිහට. එක වෙලාවකදී බ්‍රහ්ම දෙවියෝ මේ ලෝකයේ තියෙන සුන්දරම දේවල් එකතු කරලා බොහොම ආනන්දනීය නිර්මාණයක් කරනවා. ඒ තමයි අහල්යා. විශ්වයේ සිටි සුන්දරම කාන්තාව. මෙයාගේ රූප ස්වභාවට හැමෝම වශී වෙනවා. හැම කෙනෙකුටම ඕන වෙලා තිබ්බේ මේ අහල්යාගේ අත ගන්න එක. ඔතන ඉන්ද්‍ර දෙවියනුත් හිටියා. මෙතන කතා දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි බ්‍රහ්ම දෙවියෝ අහල්යා නිර්මාණය කරලා ඉවර වුණාට පස්සේ එයාව බලා ගන්න ගෞතම ඍෂිවරයාට දුන්නා කියන එක. නිසි කල වයසාවට පස්සේ ගෞතම ඍෂිවරයා මේ අහල්යාව ආපහු බ්‍රහ්ම දෙවියන්ට බාර දෙන්න යනවා. ඊට පස්සේ ඉතින් මේ ඍෂිවරයාගේ තියෙන ධර්මිෂ්ඨ බව නැත්තම් මේ තියෙන ගතිගුණ ගැන බ්‍රහ්ම දෙවියෝ පැහැදිලා එයාටම මේ අහල්යාව බාර දුන්නා කියලා එහෙම එක කතාවකුත් තියෙනවා. අනිත් එක තමයි මේ අහල්යාගේ තියෙන සුන්දරත්වය දැකලා දෙවිවරු මෙයාගේ අත ගන්න තරක කරන්න පටන් ගන්නවා. නිකන් කා කොටා ගන්න පටන් ගන්නවා. වලියන්න රණ්ඩු වෙන්න පටන් ගන්නවා. බ්‍රහ්ම දෙවියෝ ඕක ගැන දැනගෙන එයා මොකද කරන්නේ ඊට පස්සේ මේ අහල්යාගේ අත ගන්න නැත්තම් මෙයාට සුදුසු සහකාරයෙක් හොයන්න තරඟයක් සංවිධානය කරනවා. එයා කියනවා පෘථිවි කක්ෂයේ වටේ රවුමක් ගිහිල්ලා ඉස්සල්ලාම නැගෙනාට තමයි මම අහල්යාව විවාහ කරලා දෙන්නේ කියලා. ඔය කතාව ඇහුවා විතරයි දෙවිවරු මොකද කරන්නේ? මෙයාලා දුවන්න පටන් ගන්නවා දැන් මේ පෘථිවි කක්ෂයේ වටේ. හරියට නිකන් මේ මැරතන් එකක් දුවන්න යනවා වගේ හොඳද? ඔය දුවන්න පටන් ගන්න ටික වෙලාවක් ගියාට පස්සේ හැමෝම පහු කරගෙන ඉස්සරහට දුවන්නේ කවුද? ඒ දුවගෙන යන්නේ ඉන්ද්‍ර දෙවියෝ. මෙයා තමයි දැන් ඉස්සරහෙන්ම දුවගෙන එන්නේ. ගෞතම ඍෂිවරයාත් ඔය කතන්දරේ දැනගන්නවා. එයා මොලකාරයා. මෙයා මොකද කරන්නේ ඊට පස්සේ? මෙයා ළඟ ඉන්නවා කාමදේනුව. දැන් ඔය Hindu ග්‍රන්ථවල තියෙන විදිහට කවුරු හරි කෙනෙක් එළදෙනක් වටේ ගියොත් එහෙම ඒ යන රවුම සලකන්නේ සමස්ත පෘථුවිය වටේම රවුමක් ගියා වගේ තමයි සලකන්නේ. අන්න ඒ විදිහට තමයි යාලා ඒක පිළිගන්නේ. ගෞතම ඍෂිවරයා ඊට පස්සේ එයා ළඟ හිටපු කාමදේනුව වටේ රවුමක් යනවා. ඔය චාරිත්‍රය නැත්තම් නීතිය ගැන බ්‍රහ්ම දෙවියෝ දැනගෙන හිටියා. ඒ නිසා අවසානයේට බ්‍රහ්ම දෙවියෝ මොකද කරේ? අර සැබෑ පෘථුවි කක්ෂයේ වටේ දුවන ඍෂි දෙවිවරු ටික පැත්තකට දාලා මේ තරඟයේ නියම ජයග්‍රාහකයා ගෞතම ඍෂිවරයා කියලා ප්‍රසිද්ධ කරනවා. එයා ඊට පස්සේ එයාම මැදිහත් වෙලා අහල්යාව ගෞතම ඍෂිවරයාට විවාහ කරලා දෙනවා. විවාහයෙන් පස්සේ ඉතින් අහල්යා ගෞතම ඍෂිවරයාත් එක්ක එයාගේ ආශ්‍රමයට ඇවිල්ලා බොහොම සතුටින් කාලය ගත කරනවා. ඔය විදිහට ටික කාලයක් ගත වෙලා යනවා. කොහොම එතකොට ඉන්ද්‍ර දෙවියෝ ඔය හැම දෙයක්ම ඉවරුනාට පස්සේ ඉන්ද්‍ර දෙවියෝ එයාගේ කතාව ඉවර කරාද? නැහැ. මෙයා දිව්‍ය ලෝකයට වෙලා හැමදාම මේ අහල්යාගේ සුන්දරත්වය දිහා බලලා ආශාවෙන් මත් වෙන්න පටන් ගන්නවා. මෙයාගේ හිතේ හරිම පහත් නීච අදහස් රැව්පිලිරව් දෙනවා. තෙරපෙන්න පටන් ගන්නවා. හිතා ගන්න බැරි විදියට මෙයා අහල්යාට ආශා කරනවා. ආදරය සහ ආශාව කියන්නේ දෙකක් කියලා ඉන්ද්‍ර දෙවියන්ට තේරුම් ගන්න බෑ. ඒ අන්ත දෙක අතර තියෙන වෙනස මෙයාට තේරුම් ගන්න බැරි වෙනවා. මෙයාට නිින්ද යන්නේ නැහැ. ආශාවේ ගින්නෙන් මෙයා හැම වෙලාවෙම පිච්චෙනවා. ඉන්ද්‍ර දෙවියෝ මොකද කරන්නේ? මෙයා හොරෙන් ඇවිල්ලා ගෞතම ඍෂිවරයාගේ ආශ්‍රමය ළඟට වෙලා හැංගිලා ඉඳගෙන ඔත්තු බලනවා.
මෙයා මේ විදිහට ඔත්තු බලද්දී වැදගත් තොරතුරු කීපයක්ම අනාවරණය කරගන්නවා. හොඳද? හොයා ගන්නවා. එකක් තමයි ගෞතම ඍෂිවරයා හැමදාම උදේට නැගිටලා ඉර උදා වෙන්න කලින් ළඟ තියෙන ගංගාවට යනවා, ගිහිල්ලා ස්නානය කරලා එතනින් ඉතින් එයාගේ নমස්කාරය නැත්තම් ඒ පූජා කටයුතු කරලා තමයි ආපහු ආශ්‍රමයට එන්නේ කියලා. ඔතන ඔය පැය එකමාරක් දෙකක විතර පොඩි කාලයක් ඇතුළත මේ ඍෂිවරයා ආශ්‍රමයේ ඇතුලේ රැඳෙන්නේ නැහැ කියලා ඉන්ද්‍රදෙවියෝ දැනගන්නවා, හොයාගන්නවා, තේරුම් ගන්නවා. මොකද දැන් ළඟ ගහකට මොවා වෙලා බලාගෙන ඉන්නේ හැංගිලා. ඍෂිවරයා නැති වෙලාව තමයි මගේ ටයිම් එක කියලා ඉන්ද්‍රදෙවියෝ තේරුම් අරගෙන මෙයා දැන් කලින්ම ගිහිල්ලා ඉර බහැලා කළුවර වැටෙද්දිම ගිහිල්ලා දැන් ගහක් පාමුලටලා හැංගිලා බලාගෙන ඉන්නවා ආශ්‍රමයේ දිහා. ඉන්නවා දැන් ඉතින් වෙලාව යන්නෙම නැහැ. තප්පරයක් ගෙවිලා යන්නේ හරියට නිකන් කල්පයක් ගත වෙලා යනවා වගේ. මෙයා දැන් එහෙටත් පෙරලෙනවා මෙහෙටත් පෙරලෙනවා අහස දිහා බලනවා දැන් ඉර පායයිද දැන් කුකුල අඬලයිද ආයේ ඉතින් කොහොම නෙමෙයි මෙයා කොහොම බලාගෙන හිටියත් කාලය ගත වෙලා ගියේ මෙයාට හරිම හෙමින්. ඉන්ද්‍රදෙවියෝ ඊට පස්සේ මොකද කියන්නේ උඩ හිටපු චන්ද්‍රදෙවියන්ට කතා කරලා කියනවා කුකුලෙක් වගේ අඬලන්න කියලා. චන්ද්‍රදෙවියෝ ඊට පස්සේ ඕකට එතන වෙනම කතාවක් තියෙනවා. මම කෙටියෙන් ඔයාලට දැන් මේ කියාගෙන යන්නම් මේක. චන්ද්‍රදෙවියෝ ඊට පස්සේ කුකුලෙක් වගේ අඬලනවා. ඕක ඇහෙනවා ආශ්‍රමයේ ඇතුලේ නිදාගෙන හිටපු ගෞතම ඍෂිවරයාට. එයා කල්පනා කරනවා හරි දැන් එළි වුණානේ. එහෙනම් මේ මම ගිහිල්ලා ගංගාවෙන් ස්නානය කරලා මගේ පුද පූජා කටයුතු කරගෙන යන්න ඕන කියලා ගෞතම ඍෂිවරයා ආශ්‍රමයෙන් පිටත් වෙලා ගංගාව දිහාවට ඇවිදගෙන යනවා. ඕක බලාගෙන ඉන්නවා ඉන්ද්‍රදෙවියෝ. එයා මොකද කරන්නේ? එයා ආශ්‍රමයේ දොර ළඟට ඇවිල්ලා ගෞතම ඍෂිවරයාගේ වේශය මවාගෙන ආශ්‍රමයෙන් ඇතුල් වෙනවා. ඇතුල් වෙලා එන්නේ කෙලින්ම අහල්යා ළඟට. ඔතන දැන් කියනවා මේ අහල්යා මේ තමන්ගේ ස්වාමියා නෙමෙයි කියලා දැනගෙන බය හින්දා මොකුත් කරේ නැහැ කියලා කතාවකුත් තියෙනවා. තවත් සමහර අනුවාදවල තියෙනවා අහල්යා මේ තමන්ගේ ස්වාමියා නෙමෙයි කියලා දැනගෙන හිටියේ නැහැ කියලා. කොහොම හරි ওই දෙකෙන් එකක් මොකක් හරි දෙයක් වෙන්න ඇති. දැන් ඍෂිවරයා අතරින් ගෞතම ඍෂිවරයා ඇවිදගෙන යනවනේ. ගිහිල්ලා බලද්දි දැන් මේ තාම එළිය වැටිලා නැහැනේ මේ. තාම කළුවරයිනේ. කොතන හරි මොකක් හරි වරදක් සිද්ධ වුණා කියලා මෙයාට තේරුම් යනවා. ඍෂිවරයා ආපහු හැරිලා එනවා මෙයාගේ ආශ්‍රමයට. ඇවිත් බලද්දී වෙලා තිබුණු සිද්ධිය මෙයා තේරුම් ගන්නවා. රාමායනයේ ග්‍රන්ථයේ තියෙන්නේ ඔතන දැන් ගෞතම රිෂිවරයා ආශ්‍රමය ඇතුළට එද්දින්ම ඉන්ද්‍රදෙවියෝ බය වෙලා පූසෙකුගේ වෙහසයක් අරගෙන උතරින් පැනලා ගියා කියලා. ඊට පස්සේ ඔය රිෂිවරයා කියනවා මම නුඹ හඳුනමි කියලා. ඔහොම කියලා තමයි මේ රිෂිවරයා ඉන්ද්‍රදෙවියන්ට ශාප කරන්නේ. ඔය ශාපයේ ප්‍රතිඵලයක් විදිහට ඉන්ද්‍රදෙවියන්ගේ ශරීරයේ හැම තැනම ඇස් නිර්මාණය වෙනවා. එහෙම තමයි තියෙන්නේ. අහල්යාට මොකද වෙන්නේ? එයාවත් ගලක් බවට පත් වෙනවා. මේ ඍෂිවරයා අහල්යාටත් ශාප කරනවා ගලක් වෙන්න කියලා. කවදා හරි දවසක රාම කියලා කුමාරයෙක් මේ මාර්ගය හරහා ගමන් කරද්දී ඔහුගේ ආශිර්වාදයෙන් නුඹ නැවත ප්‍රකෘති තත්වයට පත්වේවි. ඔහොම තමයි මේ ගෞතම ඍෂිවරයා අහල්යාට කියන්නේ. එතකොට විශ්වමිත්‍ර ඍෂිවරයාත් එක්ක රාම කුමාරයා ඇවිදගෙන එනවනේ දැන් ওই ආශ්‍රමය ළඟින්. ඒ යති තමයි රාම කුමාරයාගේ කකුල ඔය බිම තියෙන ගලක වදින්නේ, හැප්පෙන්නේ මෙයා. ඒ හැප්පුණාට පස්සේ ඒ ගල අලංකාර යුවතියක් බවට පරිවර්තන වෙනවා, වෙනස් වෙනවා. එයා තමයි අහල්යා. විශ්වමිත්‍ර ඍෂිවරයා තමයි ඊට පස්සේ ඔය කතාව මේ අහල්යාගේ ඉන්ද්‍රදෙවියන්ගේ කතාව රාමට කියන්නේ. කොහොම හරි මේ සිද්ධිය ඉන්ද්‍රදෙවියන්ගේ ජීවිත කතාවේ තියෙන අඳුරුම සිද්ධියක්. තමන්ගේ හිත සහ ආශාවන් පාලනය කරගන්න බැරි වුණොත් එහෙම මූණ දෙන්න වෙන ගැටලු ගැන අපට මේ දේවල් වලින් කියලා දෙනවා. ආශාව කියන දේ ඕනම කෙනෙකුගේ හිතේ ඇති වෙන්න පුළුවන් යාළුවා. ඒත් වඩා වැදගත් වෙන්නේ අපි ඒ ආශාව පාලනය කරන්නේ කොහොමද කියන එක. ඉන්ද්‍රදෙවියන් කියන්නේ දිව්‍ය ලෝකයේ ඉන්න අධිපතියා නැත්තම් රජතුමා. දැනට ලෝකයේ තියෙන පැරණිම ග්‍රන්ථයක් වෙලා තියෙන ඍග්වේදයේ පවා මේ ඉන්ද්‍රදෙවියන් ගැන සඳහන් වෙනවා. මහරිෂි කාශ්‍යප සහ එයාගේ ආදරණීය බිරිඳ අදිතිට දාව තමයි ඉන්ද්‍රදෙවිය උප්පත්තිය ලබන්නේ. මෙයා ආදිත්‍යයන් 12 දෙනාගේ එක්කෙනෙක්. එයාගේ ආදරණීය බිරිඳ තමයි සචි. ඉන්ද්‍රාණි කියලාත් කියනවා. ඉන්ද්‍රදෙවියන්ගේ වාහනය තමයි අයිරාවත ඇතා. දැන් මෙයා ඉන්නේ ස්වර්ගයේනේ. ස්වර්ගයේ ඉන්න රජතුමානේ. මෙයාටත් ඉතින් අගනුවරක් කියලා එකක් අගනගරයක් තියෙන්න පාය. ඉන්ද්‍රදෙවියන්ගේ අගනගරය තමයි අමරාවතී කියලා කියන්නේ. බොහොම ආකර්ශනීය නගරයක් විදිහට තමයි මේ අමරාවතී පුරය හඳුන්වන්නේ. ඉන්ද්‍රදෙවියන් ඉන්න අසුන්ගෙන ඉන්න මේ රාජ සභාවට කියන්නේ සුධර්ම සභා කියලා. ඔතන ඉතින් ගාන්ධර්වයෝ සින්දු කියනවා, මියුසික් එකක් දානවා, අප්සරාව පොඩි ඩාන්ස් එකක් දානවා. ඒ ඉතින් ඔක්කොම නිකන් චිල් එකේ ආතල් එකේ තමයි ඔතෙන්ට වෙලා ඉන්නේ. හොඳද? ඉන්ද්‍රදෙවියන් අසුන් ගන්න ආසනය නැත්තම් සිංහාසනය තමයි
ඉන්ද්‍රාසනය. මේ ආසනය එක පුද්ගලයෙකුට අයිති දෙයක් නෙමෙයි. ඉන්ද්‍ර කියන්නේ තනතුරක් නැත්තම් පෝස්ට් එකක්. මේක හැම මනවන්තාරයකටම වතාවක් වෙනස් වෙනවා. ඔයාට මතක ඇති එක වෙලාවකදී දුර්වාසා ඍෂිවරයා මල් මාලයක් අරගෙන එනවනේ ඉන්ද්‍ර දෙවියෝ මුණ ගැහෙන්න. ඇවිල්ලා එතකොට ওই වෙලාවේ ඉන්ද්‍ර දෙවියෝ ඉන්නේ අප්සරාවත් දිහා බලාගෙනනේ. දුර්වාසා ඍෂිවරයා කෙලින්ම මල් මාලේ දෙනවා ඉන්ද්‍ර දෙවියන්ට. ඉන්ද්‍ර දෙවියෝ ඕක පටලැවිලා ගිහිල්ලා අයිරාවතතාගේ දලකට දානවා. ඔතනින් පස්සේ දුර්වාසා ඍෂිවරයා ඉන්ද්‍ර දෙවියන්ට ශාප කරනවානේ නුඹලගේ මේ තියෙන මාන්නය අහංකාරය නැති වෙලා යන්න ඕන කියලා. ඕකේ ප්‍රතිඵලයක් විදියට තමයි සමුද්‍ර මන්තනය සිද්ධ වෙන්නේ. එතනින් පස්සේ ගරුඩත් එක වෙලාවකදී දිව්‍ය ලෝකේ ආක්‍රමණය කරනවානේ. තමන්ගේ මව වෙනුවෙන් අම්මා වෙනුවෙන් තියෙන ආදරයට වඩා බලවත් තවත් දෙයක් මේ ලෝකයේ නැහැ කියලා ඔප්පු කරන්න. මොන ආයුධ වලින් පහර දුන්නත් ගරුඩට කිසිම දෙයකින් හානියක් වුණේ නැහනේ. මොකද එයාගේ චේතනාව පිරිසිදුයි. එයාගේ අම්මා වෙනුවෙන් තිබුණු ආදරය හැම දෙයකටම වඩා බලවත්. මම ඒ ගැන වෙනම වැඩසටහන් දෙකක් කළා. ඔයාට ඒ වැඩසටහන් බලලා යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන්. හරි. ওই විදිහට තමයි අද වැඩසටහන අවසාන වෙන්නේ. ආදරයට වඩා ප්‍රචණ්ඩ යුද්ධයක් තවත් මේ ලෝකයේ නැහැ යාළුවා. අපි ආදරය වෙනුවෙන් කරන යුද්ධය, තමන්ගේ ආදරණීයයන් වෙනුවෙන් කරන යුද්ධය, අපේම අය ජීවත් කරවන්න අපි කරන යුද්ධය, ඒක තමයි ලෝකයේ තියෙන ප්‍රචණ්ඩම යුද්ධය. අපේ හිත ඇතුලේ සිද්ධ වෙන මේ චිත්ත සංග්‍රාමය තරම් දරුණු සටනක් ලෝකයේ තවත් නැහැ. ඒ ගැන හොඳට ඔයා මතක තියාගෙන ඉන්න, ඔළුවේ තියාගෙන ඉන්න. ওই විදිහට තමයි අද වැඩසටහන අවසාන වෙන්නේ. ඔයා දන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට පහලින් දාන්න, කෙනෙක් දෙයක් ඉගෙන ගන්න නිසා. වැඩසටහන ගැනත් ඔයාගේ හිතේ මොකක් හරි අදහසක් තියෙනවා නම් ඒකත් කමෙන්ට් එකක් විදිහට දාන්න. ආයෙත් මේ වගේම වැඩසටහනකින් හම්බෙන තෙක් පරිස්සමට ඉන්න යාළුවා.